මේ තියෙන්නේ අද අපේ රෑ නවාතැන මඩොල් සීමා ආශ්‍රිතව තියෙන රහසක් වගේ තියෙන රහසක් නොවන තැනකට මේ පොඩි එකක් ගාරන් මේක බඳින්න ගැට ගන්න ඕනේ බං. මේක ටෙන්ට් එකද ලොකු එකක් දාගන්න ඕනේ. පිට එල්ල ගන්න පුළුවන් ඕක. විදියට. ඔය චොක්ලට් එක රහිත මම කාලා නැහැ. මොහොම බගාලේ. මේ වල පැක් මේක නෙමෙයි මේකේ පැක් 3-4ක් දාලා ඉන්නවා. සුබ දවසක් මිත්‍රවරුනි. ඔන්න අදත් යනවා අපි ලංකාවේ ලස්සනම තැනක සුන්දරත්වය අත්විඳින්න. ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද කඳුකරයට ආවහම ඔය තේවතු ආශ්‍රිතව තියෙන ඔය තේ දළු එකතු කරන තැන් පොඩි පොඩි මඩු. මම ඉන්නේ ඒ වගේම ලස්සනම තේ මඩුවක් ගාව. ලස්සනම තේ මඩුවක් කියන්නේ පිහිටීමේ ලස්සන. සැරෙන් සැරේට මීදුමෙන් වැහෙන ඒ වගේම මෙන්න මේ වගේ පුංචි දියැලකුත් තියෙන ඔන්න ඔය වගේ ලස්සන පාරක් දිගේ අපි යනවා තවත් ලස්සන තැනකට. මඩොල් සීමා ආශ්‍රිතව තියෙන රහසක් වගේ තියෙන රහසක් නොවන තැනකට මේ රහසක් වගේ තියෙන හැබැයි රහසක් නොවන තැනකට යන්නේ. ඉතින් මේ පැත්තෙන් යන්න තියෙනවා. එතකොට අද අපේ ඉන්නවා සංජීව අයියා ඉන්නවා, නදීර ඉන්නවා. ඒ වගේම ඉස්සර වෙලා ගියා සංජීව අයියාගේ ප්‍රිය බිරිඳ. මේ බඩු මුට්ටු ටිකක් තරම් අපි මෙන්න ටික මෙන්න මේ පාරෙන් ආවි උඩහට. ඇවිල්ලා මෙතන පොඩි ටෙස්ට් එකක් ගත්තා. දැන් යනවා ඊටු ටික. මොකද දැන් ඇඳිරි වැටිගෙන ඉන්නේ. ඉතින් තරුණතුගේ වීඩියෝ වල හැමදාම ඉතින් කැම්ප් සයිට් එකට යන්නේ රැටනේ. ඒ වුණාට මෙතන පොඩ්ඩක් අපි වේලාසන යන්න ඕනේ. ඇඳිරි වැටෙන්න කලින් පොඩ්ඩක් රිස්කි තැනකින් අපිට යන්න තියෙනවා. ඇඳිරි වැටුනොත් එතන පොඩ්ඩක් අමාරුයි. අපි ඉස්සරහට ගිහලා බලමු ඒ තැන් මොන වගේද කියලා. මෙන්න මේ කොළ පාට තේ ආයේ නැද්දේ. කියනවා කියලා මේ පොර බෑග් වල පඩි අරන් යන්නේ කියලා. ඔව්. මගේ වෙලාව 200ක් වෙනවා. ඔන්න මෙන්න වගේද? අපි මෙතනට එනකොට මේ කිසි දෙයක් පේන්නේ නැහැ. හ්ම්. අරක තමයි ප්ලේස් එක. එදා වගේමයි තිබ්බ තැන. දෙයයන්ගේ පිටයි කිසි කරදරයක් නැතුව අතන්ට යවන්න අපි. දෙයියනේ කියලා යන් ඊලා. මේ කිසි දෙයක් පේන්නේ නැතුව තිබ්බ මේක. එදා. මෙතනට දැන් එනකොට එක කන්දක්වත් පේන්නේ නැහැ. ආයෙත් මේ දැන් මං එදිදි පැහැදිලිුනේ. පැහැදිලිනේ විනාඩි 5ක් නෑ. මෙයා එනකොට පැහැදිලි, මෙයා එනකොට බාගෙට පැහැදිලි ඉවරයි කියලා. එල වාසනාව ටික ටික පළ දෙනවා. කකුල් බලලා අඩිය කියන්න හරියට. හරි. ඔයාලට පේනවද තැන? එතන තමයි අදර අපි නවාතැන් ගන්න යන්නේ. වව්. මීදුමුන්න ටික ටික කාමකා වෙනවා. එන්න මෙතන මෙන්න මේ කඳු දෙක මැද්දේ බලන්නේ පාට. ෂා. දැක්කත් සනීපයි. අපි යමු ඉස්සරහට. සංජීව අයියයි වයිෆ් යනවා ඉස්සරහා. ෂා මාර්ම ලස්සනයි. නදීර මොකද හිතෙන්නේ? මාර තිබ්බ බර ඔක්කොම සැහැල්ලුන සීන් නැත්තම් මම දැක්කේ ඇත්ත. එහෙමද? හිතේ බරින්ද ආවේ? නෑ හිතේ කියන්නේ බරවල ඔක්කොම සෙට් වෙලා මේක දැක්කම අම්මා
ඉතුරු ටික දැක්කේ හරියටම දැන් තමයි. සුපිරි. සුපිරි කියන්න වචන නැහැ. ඉක්මනට ෆොටෝ එකක් ගන්න ඕනේ. ඉක්මනට ෆොටෝ එකක් අරන් ඉක්මනට එන්න. මොකද කාලගුණේ එච්චරම සුබදායක මට්ටමක නෙමේ තියෙන්නේ. වැහි කලුත් තියෙනවා. අපි යන්නේ බෑගුමක අයින දිගේවේ. තියෙන බෑගුම මේ පැත්තේ. කඳුඩදී බලන්න පුළුවන් ඔන්න තව එක ලස්සන දර්ශනයක් පෙන්වන්නද. ඔයගලන්ට පේනවද? මෙන්න මේ කන්දර එහා පැත්තෙන් ලොකු ඇස්සක් කඩාගෙන වැටෙනවා. දැක්කද? මේ වලාකුළු යාය. ඒ වලාකුළෙන් එතන තියෙන ඒක හරි ලස්සනට මේ පැත්තට අපි හොඳට හුම්කම් දුන්නම ලාවට පොඩි සද්දයක් ඇහෙනවා නිකන් අර වැස්සේ සද්දේ. බලන්න පාට. සුබාදහමේ පාට. නදීර මහන්සියද? සුබාදහමේ මොන මහන්සියද නේ නදීර මේවා දකිද්දි? මාන්සියක් නෑ. මේ වගේ ඉතින් ලස්සන දේවල් බල බල අපිට තියෙන්නේ පරිස්සමෙන් අඩිය තියලා අපේ නවාතැනට යන්න. ඔන්න අපිට දැන් මේ පැත්තේ දර්ශනෙත් පේන්න ගන්නවා. එන්න මේ පැත්ත. වැව් වමුණු පිරීලා තියෙනවා. මොකද දැන් මේ අපි එන දවස්වල මේ බදුල්ල පැත්තට පොඩ්ඩක් වැස්ස වැඩි ආයෙත් වහින දවස්වල තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ හින්දා හැමතැනම පොඩි පොඩි වතුර පාරවල් එහෙම ගලාගෙන වැටෙනවා. කඳු නැගලා කඳු බැහැලා ඔන්න ආව ඒ සුපිරි ප්ලේස් එක පේන සුපිරිම තැනකට මේ තියෙන්නේ අද අපේ රෑ නවාතැන. මෙන්න මෙතන එවන මීදුමෙන් වැහිගෙන යන්නේ. අපිට තියෙනවා මීදුම ටිකක් තද වෙන්න කලින් මෙන්න මේ හරිය පොඩ්ඩක් පල්ලෙහාට බැහැ ගන්න. මෙන්න මෙතනින් මේ ටික තමයි මේ ගමනේ ටිකක් අමාරු හරියකට තියෙන්නේ. ඒ කියන්නේ භයානක කොටසකට. මොකද මෙතන තියෙන මේ ගල් එහෙම පොඩ්ඩක් අර ලිස්සන කියන්නේ බොරළු වගේ තියෙන්නේ පොඩ රෝල් වෙලා යනවා. ඒක තමයි ඉතින් පොඩ්ඩක් තියෙන්නේ. ඉතින් අමාරු හරිය කියන්නේ ඉතින් ආයේ මේ කන්ද නගින්නත් ඕනේ. අපිට කලින් ඔන කට්ටියක් ගිහිල්ලා ඉන්නවද වේලාසන ආපු කට්ටිය? තේනවද මීදුම? මාරම ලස්සනක් තියෙන්නේ. තේනවද මාරම ලස්සනක් තියෙන්නේ. දැන් වටේම මීදුම එනවා. මීදුම එන්න කලින් අපි ඉක්මනට බහගමු. දැන් පේනවා දැන් ටිකකට කලින් මීදුමෙන් වැහිලා තිබ්බ තැන දැන් ඔන්න ආයේ සම්පූර්ණම මීදුම අයින් වෙලා තියෙන්නේ. මීදුම යනවා.
ඔන්න අපි අපේ සේන නවාතනට ඇවිල්ලා තියෙන්නේ අද. සෙනග ටිකක් ඉන්නවා. වටපිටාව ඉතින් හොඳ පැහැදිලි. ලස්සන හරි ඇහැට සනීප පාටවල් ටිකක් තියෙනවා. බලමු දැන් තියෙන පොඩ්ඩක් මේ කට්ටියගේ සද්දවත් වලින් පොඩ්ඩක් ඈතට වෙලා හොඳ නිදහස් තැනක් හොයාගන්න. තේ එකක් හදාගත්තා සීතල යන්න මහන්සි යන්න. මේක තමයි ඉතින් තියෙන රසම පාන්නේ මට නම්. වහිනවා. ඔකට ඇහෙනවනේ සද්දේ. ඉතින් මේ දවස්වල බදුලට නිතරම වහින කතාවක් කිව්වා. ප්‍රශ්නයක් නැහැ අපි ටෙන්ට් ටික හදාගෙන තියෙනවා වැස්සට පරිස්සම් වෙන්න පුළුවන් විදියට. පේනනේ කොල්ල සැපේනේ. අපිට එළියට බහින්න විදියක් නැහැ ඉතින් වැස්ස හින්දා දැන් අපි රෑ කෑම එක හදා ගන්නත් ඕනේ. අපි බලමු ටික වෙලාවක් වැස්ස පෑගුවොත් එමයයි. නැත්නම් ඉතින් සුපුරුදු පරිදි ඉතින් අපේ ටෙන්ට් එක ඉස්සරහා පොඩි ඉඩක් තියෙනවා. මෙතන ඉඳන් කෑම ටික හදා ගන්නවා. එන්න තමයි ඉතින් මේ අත්දැකීම. වෙලාවකට දුෂ්කරයි, වෙලාවකට සුන්දරයි. ඔක්කොගෙම මික්ස් එකක් තමයි ඉතින් තියෙන්නේ. අපේ ඉන්නවා තේ බොන්න නැති කපල් එකක්. ඒ දෙන්න අපේ එහා ගෙදර ඉන්නේ. ඒගොල්ලෝ තේ බොන්නේ නැහැ. ඉතින් අපි තමයි ඉතින් තේ බොන්නේ. ඇහුන්නේ නැහැ? ඇහෙනවද? මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. අපිට එහා ගෙදරින් අපිට මේ පැමිණිලි එනවා මේ අපිට එක එක කතන්දර කියනවා කියලා. දැන් තියෙන ඉතින් පොඩ්ඩක් වැස්ස පායනකම් පොඩ්ඩක් සැපේ ඇලවෙලා ඉන්නේ. අපේ චෙෆ් වැඩ චෙෆා වැඩ වැස්සේ අපිට වැස්ස නම් පොඩ්ඩක් හරහට හිටියා. කවුද කිව්වර වහිද්දි හොඳයි කියලා පොඩ්ඩක් කැම් කරද්දි කවුරු හරි එක්කෙනෙක් කිව්වා එහෙම මේ උනට මේ වැඩේ තියෙන්නේ ඒක වැස්ස නවතින පාටක් නෑ. ඉස්සර කරගත්තා. ඉතින් අර ටෙන්ට් එක ඉස්සරහා ඉතින් පොඩ්ඩක් ඉඩක් තියෙන හින්දා නොතෙමී වැඩේ කරගන්න පුළුවන්. ඇහුන්නේ ලස්සන view එක තමයි අපි යන්නේ කි. ලස්සන view එක. කළුවරේ වඩ පේනවද ඒ කියන්නේ? එක්ක පොඩ්ඩක් හරහට හිටියා. හිමීට ඉතින් වැඩේ කරගෙන යනවා සංජීවයි. අද මොනවද අපි මෙනු එක රැට? කන්න දෙන්නේ මොනවද අපිට? චීස් පැස්ටා. චිකන්. හරි. හොඳයි. එතකොට වාගේ කවුද මේ චෙෆ්ගේ ගෝලයට මොකක්ද කියන්නේ? ඔළුව කපනවා. කවුද නදීර? ගෝලයා? නදීර තමයි මේ ඇතුලේ ඉඳගෙන සම්පූර්ණ කිචන් එකට අවශ්‍ය කරන අඩුම කුඩුම ඔක්කොම සප්ලයි චේන් එක ඔක්කොම නදීර තමයි බලන්නේ. හිත ගන්නත් බෑ වාඩි වෙන්නත් බෑ. හිත ගත්තොත් ඔළුව ගෑවෙනවා මේ වාඩිනොත් කෙන්ද පෙරලෙනවා. වයසයි ඒගොල්ලෝ කෑම හදනවා. ඉතින් මං ඉතින් මගේ සුපුරුදු තේ එක බීගෙන පැත්තටලා ඉතින් පාඩුවේ ඉන්නවා ඉතින්. කේතලේ ලිපේ. අඩි අල්ලා ඉඳන්නේ නේද? නිතරම ඇදි ගන්න වෙනවා. සංජීවයි. මොන සෝස්ද? සෝස් එක.
ගෙනවා කෙලින්ම ගෙදර හදන තක්කාලි සෝස් තියෙන්නේ. කොහෙද මේ තක්කාලි සෝස් යන්නේ මේ තක්කාලි සෝස් යන්නේ නේද ඒක? තක්කාලි තමයි දාලා තියෙන්නේ. මෙයාම හදන මේ සෝස් ඒක එකක් පොඩ්ඩක් තමයි මේක. ඒක කපලා ගන්න වෙනවා. එකක් විදියට ඒ කියන්නේ වෙනම නෑ ඕක ගන්න. මෙයාම හදන සෝස් එකක් තමයි ඕක. ඒ කියන්නේ මෙයාගේම තමයි රෙසිපිය. අඩු කෙලින්ම මේ කොහෙද ක්වීනා මවුන්ටන්? අන්න හරි. ක්වීනා මවුන්ටන් රෙසිපි එක. ඒකට දෙයක් මොනවද දැම්මේ? මේක තියෙනවා තක්කාලි තියෙනවා සුදු ලුණු ඉඟුරු චීස් ගොලේ මේක වහන්න. බැලුවද මේ ස්පයිඩේට් එක පොඩ බලමු. ඒ කියන්නේ දාලා ඉවරයි ඒක කමන්නේ දැන් බලන්න. හොඳයි. රස හොඳයි. හරි අපිට ඉතින් දැන් තියෙන්නේ අපේ රැක් කෑම රස විඳින්න. දාගෙන ඉන්න ඕනේ. නදීර පොඩ්ඩ සාමාන්‍යයෙන් කන්නේ නදීර මේ ඩයට් ප්ලෑන් එකක ඉන්නේ. පොඩ්ඩක් මේ මහත් වෙලා කියලා මම තමයි මේ අඩුවෙන්ම කන්නේ. ආය බලමු මේ හොඳයි කියලා. මේකයි චිකන් කෑල්ලකුත් ගන්න බෑ. අන්දර. අදත් මරු සුපිරිය. චීස් එහෙම සුපිරියට නෙවෙයි. කොහොමත් අපි මෙහෙම ඇවිල්ලා හදලා කන මොකක් රහයිනේ. සිරාරම ඒක න. ඒක අපි මහන්සි වෙලා ඇවිල්ලා ඉතින් මෙහෙම උයාගෙන සම්බෝල පැත්තට ගියා සුපිරිට. ඒක ඒකත් මචං නිකන් නෙවෙයි ඒක සුපිරියටම සෙට් වෙනවනේ ඒක. thank you Nadir thank you. බිස්කට් එකක්. අලුත් දවසක් සීතල උදෑසනක ඉන්නේ. අපි ඉන්නේ ක්වීනා මවුන්ටන් වල. ඊයේ රෑ අපි ඇවිල්ලා මෙන්න මෙතන කැම්ප් කරා. මේ තියෙන අපේ ටෙන්ට් එක. බාන්න කොළ පාට පාරාදීසයක ඉන්නේ. එතකොට ඉතින් අද කාලුගුණේ නම් පොඩ්ඩක් අයහපත්. ඊයේ රෑ වහින්න ගත්ත එක. තාම ඉතින් සාමයේ වැස්ස පොඩියට තියෙනවා. අපිට මෙතන මේ තැන්නට වැටෙන ඉර එළියත් නැති වුණාට ඉර පායන වෙලාවට මෙතන නිකන් රත්තරන් පාටයි. ඒ දර්ශනය ඉතින් අපිට මිස් වුණා. ඒකට කමක් නැහැ ඉතින්. ඒකට හරියන්න අපිට තියෙනවද විදුම් පිරිච්ච ලස්සන උදෑසනක්.
කාලේ මේ Windows XP වල අර ඩෙස්ක්ටොප් එකට දාන ඉමේජ් එක තිබ්බේ. නිකන් ඒ වගේ. මෙතනට ඒ වගේම මේ ඊයේ මුළු රෑ පුරාම ලොකු උලඟක් තිබ්බා. හැබැයි ඒක අපිට බලපෑවේ නෑ. මොකද මෙන්න මේ කැලෑ කොට්ටියේ හින්දා උලඟ මේ පැත්තෙන් කවර් වෙනවා. මේ පේනවනේ මේ මෙතනින් මේ මීදු මෙහෙම යන වේගෙම. අපේ කෑම් සයිට් එක පේන ලස්සන view point එකකට එන්නේ. ඉතින් අපි කෑම්ප් කරපු තැන බාන ලස්සන වටපිටාවයි. අර වැහිබර කාලගුණයක් වුණාට මීදුම චුට්ටක් අඩු හින්දා මම පැහැදිලි වටපිටාව. මේ පැත්ත මේ නැගෙනහිර පැත්ත. ඒ තමයි අපි ආයි යන්න ඕන පාර. මේ නම් බලද්දි ලොකු ආනතියක් තියෙනවා එතන. ඉතින් මාරම සීතලයි මේ හුලඟත් එක්ක. ටික මාර සනීපයි මේ වෙලාවට. අද ඉතින් එහෙම ලොකු ඩිරේලිය නැහැ. සාමාන්‍යයෙන් හොඳ පැහැදිලි දවසක නම් මෙතන ටිකක් දවල් වෙනකොට ඉන්න අමාරුයි. ඩිරේලිය පොඩ්ඩක් ඒ කියන්නේ ආවරණයකුත් නැහැ. ඩිරේලිය පොඩ්ඩක් තදින් වැටෙනවා. දන්නවනේ ඉතින් මේ බදුල්ල පැත්ත කිව්වහම පොඩ්ඩක් වියලි කාලගුණයටනේ බර. අද නිකන් මේ වගේ හොඳ මූඩි ක්ලයිමේට් එකක් තිබ්බට නදීර අද දවස ගැන ඉතින් කොහොමද වාගේ අදහස්? සීතලයි. අපි දැන් උදේට මොනාරි කාලා යනවා අන්නර කන්දුරට. ආපු එකේ ඉතින් එතන view එකත් පොඩ්ඩක් බලන්න බෑ. දැන් කීප එකම ඉතින් කට්ටිය ඉන්නවා කෑම්ප් කරනවා මේ. එතන පල්ලෙහාත් ඉන්නවා. අපි උදේට සුළුවෙන් ආහාරයක් ගන්න හදන්නේ. වැඩි බරක් කරන් යන්නේ. බරක් කරගෙන කන්දක් නගින්නත්. කන්දක් නගින්නත් තියෙනනේ අපිට. අපිට දැන් අර කන්ද නගින්නත් තියෙනවා. මේ කන්ද නගින්නත් තියෙනවා. මෙහෙන් ආයි දිගටම කන්ද නගින්න තියෙනනේ. නෑ ඉතින් නැග්ගා ඉවරයි. ඊට පස්සේ බහින්නත් තියෙනවා. අර ටික පොඩ්ඩක් ආයි නගින්න තියෙනවා. ඔව්. බහින්නමයි තියෙන්නේ. සම්පූර්ණයෙන් බහින්නමයි තියෙන්නේ. ගමනේ ඔක්කොම කන්දමනේ ආවේ. ඔන්න සංජීවයියයි ප්‍රිය බිරිඳයි අපිට උදේට කෑම ලෑස්ති කරලා තියෙනවා. මායි නදීරයි ෆොටෝ ටික ගන්න එක. මේක හොඳයිනේ අපි හැමදාම එක්කන් එමුනේ නදීර. ඔව්. කන් ඇඩිෂනල් ඇඩ් කරන්න වෙනවා වෙනම ගානක්. පාන් තියෙනවා බටර් ගාලා. පාන් රෝස් කරලා. සන්තෝසයි. අපිටයි රෝස් වෙලා තියෙන්නේ. අනිත් ටික කරන්න ගියනම් පෑන් එක කර වෙනවා. අම්මට සීනි වලට වඩා ගම්බි ඉස්සෙල්ලා ගන්න ඕනේ. මෙහෙමත් ටිකක් තියාගත්තා නම් හොඳයි මේකට. අපි මෙහෙම කෑම වංගෙ ටිකල නේ අදිර. මතක? හිතලා බලන්නකො මේ වගේ උදේක මෙන්න මේ වගේ view එකක් බලාගෙන කෑම වේලක් ගන්නවා කියන්නේ.
හැබැයි ඒ අත්දැකීම ගන්න පොඩ්ඩක් මේ මහන්සි වෙන්න වෙනවා ඉතින්. කඳු නැගලා කඳු බැහැලා පොඩ්ඩක් වැස්සේ දෙමිලා දැන් ඔය අනිත් කට්ටිය නම් ටික ඉතින් ගෙවල් වල යනවා. අපි ඉතින් සුපුරුදු පරිදි කැම්ප් සයිට් එකට එන්නෙත් අන්තිමට. කැම්ප් සයිට් එකෙන් යන්නෙත් අන්තිමට. නේ නදීර? හැමදාම මොකද ඒකනේ? අපි ආව මං අර පෙන්නපු කඳු මුදුන උඩට. මාරම ලස්සනක් තියෙන්නේ. මෙතන පොඩි පොඩි මල් පිළ සුදු පාට මාර ලස්සනයි. මෙතනත් ඒ කට්ටිය කැම්ප් කරා. හැබැයි මෙතන මේ පොඩක් අමාරුයි මේ උලගත් එක්ක කැම්ප් කරන්න. දැනටත් සුළඟක් තියෙනවා. අංශක 360 මාර පැහැදිලිව මාරම ලස්සනට පේනවා. මගේ රට තමයිද බලන තැන හැමතැනම වැව් දියඇලි මේ පැත්තෙන් දියඇලි ගණනාවක් පේනවා. නම් වශයෙන් කියන්න හරියට හොයාගන්න අමාරුයි. මේ දවස්වල වැස්සත් එක්ක හොඳට අර වතුර ප්‍රමාණය වැඩි හින්දා සුදු පාට තැන් වලින් පේනවා. ඒත් එක්කම ඉතින් අවාසනාවට දියඇලි වගේම හැම කන්දකින්ම පේනවා ඉහළ ඉඳන් පහළට නායකගේ පස්ටූරගේ අර මඩ පාට හැමතැනම හැම කන්දකම වගේ තියෙනවා. මේ පැත්තෙන් මේ පේන්නේ ඔය නකල්ස් කඳු පන්තිය ඔක්කොම මෙන්න මෙතන මැද්දෙන් තියෙන මේ අයිනෙන් තියෙනවා යහන්ගල. දැන් මේ වලාකුළු වලට පොඩ්ඩක් පැහිලා යහන්ගල ඊට පස්සේ කන විද්දාගල ආයි කෙහෙල්පත් දොරුව. එතකොට මෙතනින් තියෙනවා නකල්ස් වල අනන්‍යතාවය. නකල්ස් කඳු 5 මෙහෙම කරාම එන දෙනුම මෙන්න මෙතන තියෙනවා කඳු ටික මේ විදිහට මාරම ලස්සනයි ඉතින්. බලන්න කොච්චරනම් ජලයෙන් සම්පෝෂිතයිද කියලා. මේ බලන හැම තැනම කඳුබරේ කියන්නේ ඉතින් අපේ රටේ හදවත ඉතින්. ඇවිදගෙන ආවා ඒ කන්දේ කෙළවරට. වාව්. බලන්න මේ කොළ පාට පාරාදීසය දිහා. නදීර. සුපිරිනේ. සුපිරිනේ නා. මේ ලස්සන මා. මල් තියෙනවා හැමතැනම. මේවා ඉතින් දකින්න ඇත්තටම පින් කරන්න ඕනේ. මේ වගේ තැනකට ඇවිල්ලා ඔයගොල්ලන්ටත් බැරි නෑ උත්සාහ කරොත්. සෝබාදහම් මිනිස්සු රස විඳින්න ඕනේ වෙලා තියෙන්නේ. අපේ මිනිස්සු රස විඳින්න ගියා මේක මේ තව කෙනෙක්ට රස විඳින්න බැරි වෙනවා. මේ පේනවාද මේ පැත්තෙන් මේ කැමරාවට නම් පේනෙයිද දන්නේ මේ කඳු හැම එකම මේ හැම තැනකම මේ තැඹිලි පාටේ කියන පස් පාට මඩ පාටට තියෙන අයවල්. ඒ වගේම මේ කඳු දැන් මේ දවස්වලත් හොඳටම මේ තෙත බරිත වෙලා තියෙන්නේ. මේ පහළිනුත් ඇහෙනවා මේ දියැලක් කඩාගෙන හැලෙන සද්දේ.
තාව එකයි වැදුනද ඒක උත උඩ ඉන්නවා බං උනම් පොත වගේ වැටෙන්නේ තව එකක් ගන්න ෆොටෝ එකක් නෙමෙයි දෙකක් විතර ගහන්න ඇති. එකයි දෙකයි තුන ගේමක් නැතුව ගහන්න ඇතිනේ. ගේමක් නැතුව ගැහුවා හැකියි බං මූ ඉන්නේ අඩි 3ක් තියෙන්න බලන්න ඔන්නම තමයි මේ අපේ නදිරගේ ෆොටෝග්‍රැෆි. උඩ පනින ෆොටෝ එක අපි ගහන්න අමාරුයි කියලා මට සංජීවයිට නම් අමාරුයි. අපි මොකද උඩ පැන්න ගම අනිත් පැත්තට වැටෙනවා. නදිරගේ නම් ෆොටෝ 3ක් විතර එක දිගට ගහලා ඇති. ආවේ එකයි දෙකයි තුන ඔන්නෝම තමා අම්මට උඩ ක්වීන මවුන්ටන් උඩ ගෙවෙන විදිය. අම්මගේ මාරු සෙට් කියන්නේ මං ගහන්නේ අපි දැන් මේ කන්දට මේ සුන්දර කන්දට සමුදීලා පහලට ගිහිල්ලා අපි දැන්ටමත් මේ අපේ ටෙන්ට් ඒ ටික ඔක්කොම අස් කරලා ආවේ. දැන් තියෙන බඩු මුට්ටු ටික අරගෙන යන්න. අපිට දැන් තියෙනවා ලොකු කන්දක් නගින්න. ගහමු කට්ටියත් එක්ක ඉතින් ඔන්න බලන්නකො අවසාන වතාවට මේ සුන්දර දර්ශනේ. අංශක 360ක් බොහොම ලස්සනට ලස්සන කඳු මුදුන් විල් පොකුණු ගංගා දිය ඇලි වැව් අමුණු ඔක්කොම පේනවා. ඒ වගේම තමයි අනිත් විශේෂ දේ මේ කඳු මුදුනේ තියෙන මේ ගල් මේ චූටි චූටි ගල් මේ ඔක්කොම මේ අර ටීක් බෝල වගේ රවුම් ඒවා තියෙන පොඩි පොඩි ඔක්කොම මේ වගේ වෙනස් තැනක් ලස්සන තැනක්. ඔයගොල්ලෝ දවසක ආවොත් මේ ලස්සන දෙකම දැක බලා ගන්න මතක ඇතුව කිසිම දෙයක් දාන්න නැතුව බාහිරින් ගේන පරිස්සම් කරලා ලස්සනින් දරාගෙන ලස්සන මතක එකතු කරගෙන යන්න. ඕගොල්ලන්ගේ මතක කිසි දෙයක් මෙතන ඉතුරු කරන්නේ නැතුව මෙතන ලස්සන අත්දැකීම් මතකයක් විදිහට අරන් යන්න. අර ඇතින් පේන්නේ අපි යන්න ඕන ගමන් මාර්ගය. මුලින්ම වෙන්නේ මෙතනින් නැගලා මේ අමාරු ටිකෙන් මෙතනින් උඩට නැගලා මේ කඳු වැටිය දිගේ මෙහෙම පහළට බහැලා මෙන්න මේ මෙතන ඉසෙඩ් අගුර වගේ ඔයගොල්ලන්ට පේන සික්ස් එක් විදියට පොඩි අඩි පාරක් වගේ අන්න ඒ පාර දිගේ තමයි අපිට යන්න තියෙන්නේ. ඒ පේන ගස් වලින් එහා පැත්තට අපි යන්න ඕනේ. ඔන්න බලන්න අපි කෑම් කරපු තැන. මෙන්න මේ ඇතින් පේන්නේ අපි කෑම් කරපු තැන. මේ කළු පාරට තියෙන අපේ ටෙන්ට්ස් බෑග්ස් ඒ ටික. පසු විපරම අපි ඔන්නේ ලස්සන සුන්දර කෑම් සයිට් එකට සමුදුන්නා. අපි දැන් මෙන්න මේ ගිරිදුර්ගය තරණය කරන්න හදන්නේ. ඉතින් අවසාන වශයෙන් හැම වීඩියෝ එකම මගෙන් ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ ඔයගොල්ලොත් මේ ලස්සන බලන්න එනවා නම් ඒ ලස්සන බලන්න එන්න සුන්දරත්වයේ විඳින්න. හැබැයි පරිස්සම් කරන්න. කිසිම දෙයක් දාලා යන්න එපා. ඔය ගිනි මැල ගැහුවත් ගිනි මැල වලට ඔයගොල්ලන්ගේ ඉතුරු වෙන ෂොපින් නම් මනම් ඒවා දාලා යන්න එපා. පිච්චෙන්න මොකද ඒවා ඉතුරු වෙනවා. ඒවා හරි කැතයි මේ තැන් වලට. මේ තැන් වලට ඇවිල්ලා හොඳ හුස්මක් ගන්න. ඔය විෂ නැති. ඉතින් පොලිතින් පුච්චන්න එපා මේ තැන් වල. අපේ කට්ටිය ඔන්නේ හිමින් හිමි මේ කන්ද නගිනවා. එහෙනම් මොකද හිතන්නේ වීඩියෝ එක ගැන? හිතනවා ලංකාවේ තවත් ලස්සන සුන්දර තැනක් අපේ අත්දැකීම් ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තා කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ඔයගොල්ලන්ගේ අදහස පහලින් කමෙන්ට් කරලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ
ලංකාවේ තවත් ලස්සන තැනකින් අපේ අත්දැකීම් බෙදා ගන්න මම ආයිත් ඔයගොල්ලෝ හම්බෙන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.